හොඳයි. තෙරුවන් සරණයි. ශිෂ්‍ය ස්වාමින් වහන්සේ, ඒ වගේම මෙහෙණින් වහන්සේලා, ඒ වගේම දරුදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අද අපි කතා කරන්නේ උසස් පෙළ පාලි විෂයට අදාළ වක්කලි තේරාපදානය. වක්කලි තේරාපදානය ඔයාලට නිර්දිෂ්ට කොටසක්. ඒ තේරාපදානයේ එක ගාථාවක්. හරිද? මේ ගාථාවේ ව්‍යාකරණ විභාගත් එක්ක අපි කතා කරනවා පදගතාර්ථයයි ව්‍යාකරණ විභාගයත් එක්කම. ඒ නිසා බොහොම හොඳට ස්කිප් කරන්නේ නැතුව ඊටා අවබෝධයෙන් මේ ගාථාව පිළිබඳව සලකන්න. ඒ වගේ එක ගාථාවයිනි කියන පැත්තක දාන්න එපා. මොකද ඉගෙන ගන්න ව්‍යාකරණ සෑහෙන්න මේව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා අපි එම ගාථාව දෙසට යොමු වෙමු. දැන් බලන්න මේ ගාථාව අපි පරිවර්තනය කරමු. මේ හඳුරන්නේ. එතකොට බලන්න මේ ඊතෝ කියන වචනේ. ඊතෝ කියන්නේ මෙයින් කියන එක. මේක මොකක්ද? නිපාත පදයක්. ඊතෝ කියන්නේ මෙයින් නිපාත පදයක්. සත සහස්සම්හි සත කියලා කියන්නේ පාලියෙන් කීයටද? 100ට කියන්නේ. මේ සත කියන්නේ 100ට. හරි. සහස්ස කියන්නේ 1000. සත කියන්නේ 100, සහස්ස කියන්නේ 1000. එතකොට මේකේ අර්ථ ගන්න වෙන්නේ සියක් දහස් වෙනි කියන එක. මෙයින් සියක් දහස් වෙනි. කප්පේ කියන්නේ කල්පයෙහි. කප්පේ කියලා කියන්නේ කල්පයෙහි. මේකේ මේ කොම්බුවක් එහෙම වෙලා තියෙනවා. නමුත් කප්පේ කියලා කියන්නේ කල්පයෙහි. කල්පයක් කියන්නේ කීයද කොච්චර ප්‍රමාණයක්ද? යොදුන් 100ක් සාමාන්‍යයෙන් අර්ථ ගන්නවනේ යොදුන් 100ක් දිග යොදුන් 100ක් පළල යම් ස්ථානයක යම් තැනකට යම් පෙට්ටියකට වගේ දෙයකට අබෑටේ වගේ ගාන දැම්මොත් අන්න ඒක පිරෙන දවසට කියනවා කල්පයයි කියලා. එහෙම නැත්නම් තව උපමාවක් තියෙනවා. මහා මේරු පර්වතය ලෝකේ සාරබාර වස්තුවක් හැටියට සලකන්නේ. දෙවි කෙනෙක් මේ ඉස්සරහින් යනවා. ඒ කියන්නේ සියුම් සලුවක් දරාගෙන. හරි. එතකොට මේ දෙවියා ගමන් කරනකොට ඒ පර්වතයේ ගෑවෙනවා සියුම් සලුව. ඒ ගෑවිලා අවසන් වෙන්නේ කවද්දා එතන කල්පය කියලා කියනවා. එතකොට ඒ අනුව මෙයින් සියක් දහස්වෙනි කප්පේ කල්පෙහි නායකෝ එතන කියන්නේ නායකෝ ලෝක නායක වූ මේක තද්දිත පදයක් ලෝක නායක වූ අනෝම නාමෝ මෙතන තියෙන්නේ මේ අනෝම නාමෝ මෙතන තියෙන්නේ මොකක්ද සමාසයක් තියෙන්නේ අනෝම නාමෝ කියලා කියන්නේ අනෝම කියන වචනේ මේ අනෝම කියලා වචනේ තේරුම තමයි උසස් කියන එක උසස් එහෙම නැත්නම් අලාමක නොවු කියන අර්ථයක් තියෙන්නේ. එතකොට එහෙනම් අලාමක වූ කියන්නේ ලාමක නොවු කියන එක උසස් කියන එක. අලාමක වූ නාමෝ කියලා කියන්නේ මොකද්ද? නම් ඇති. එහෙනම් අලාමක වූ නම් ඇති. අමිතෝ
අමිතෝ කියලා කියන්නේ මොකක්ද? ප්‍රමාණ කළ නොහැකි ප්‍රමාණ කළ නොහැකි ගුණ ඇති. එහෙම නැත්නම් අප්‍රමාණ ගුණ ඇති කියලා කියනවා. මිත කියන වචනේ තේරුම තමයි පොඩි හඳුනන්නේ. සීමා සහිතයි කියන එක. පාලියෙන් තේරුම තමයි මිත කියන වචනේ තේරුම සීමා සහිතයි. අමිත කියන්නේ අසීමාන්තිකයි කියන එක. සීමාවක් නැහැ. එතකොට එහෙනම් අප්‍රමාණ ගුණ ඇති. දැන් ඔබ අහලා තියෙනවා අමිතාභ කියලා වචනයක්. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි ප්‍රමාණ කළ නොහැකි ආලෝකය ඇති. අමිතාභ කියන වචනේ ඒක පාලි වචනයක් මේ අප්‍රමාණ ආලෝකයක් ඇති කියන එක තමයි ඒකේ තේරුම. ඒ වගේ මෙතන අමිතෝ කියලා කියන්නේ ප්‍රමාණ කළ නොහැකි ගුණ ඇති. නාමේන නමින් පදුමුත්තර බුදුන් වහන්සේ උපජ්ජි ඉපදුණු සේක. එහෙම නැත්නම් උපන් සේක. එහෙනම් මේක පදගතාර්ථය ගන්නව නම් ගන්න වෙන්නේ මුලින්ම ඊතෝ එක ඊට පස්සේ සතසහසම්හි දෙක කප්පේ තුන නායකෝ හතර අනෝමනාමෝ මේක ගන්න වෙන්නේ පහට පහ ඊළඟට අමිතෝ මේ ගන්න 6ට 6 නාමේන ඊළඟට මේක 7 මේක 8 මේක 8 මේක 9 හරි. එතකොට එහෙනම් මේක දිහා බලලා පරිවර්තනය කරන්න බලන්න. ඊතෝ මෙයින් සතසහස්සම්මේ සියක් දහස් වැනි කප්පේ කල්පේහි නායකෝ නායකෝ අනෝම නාමෝ අලාමක වූ නම්මැති අමිතෝ අප්‍රමාණ ගුණ ඇති නාමේන නමින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උපජ්ජි ඉපදුණු සේක. එහෙම නැත්නම් උපන් සේක. හරි. එහෙනම් මේ පළවෙනි ගාථාවේ පදගතාර්ථය පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙනම් පොඩි ආන්දරනේ මෙහිණින්නාස මේක බලලා මේකේ පදගතාර්ථය ඔයාලා හදන්න. ඒ කියන්නේ පොත් බලාගෙන නෙමෙයි තමන්ගේ දැනුමින් හදන්න. ඊට පස්සේ මේකේ හදන්න ඔබ වහන්සේලා මේ අන්වයත් හදන්න. අන්වය කියලා කියන්නේ මම මේ 1 2 දාලා තියෙනවා ඒ වගේ එක පිළිවෙලට. අර්ථයක් ගන්න පුළුවන් පිළිවෙලකට හදන්න. හරි. දැන් ඊට පස්සේ බලමු මේකේ ව්‍යාකරණ විභාගය. මේකේ සම්පූර්ණ ව්‍යාකරණ ගොඩක් තියෙන. මොකද මේ හැම එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන ඒවා තමයි අපේ කතා කරන්නේ. හරි. ඒ නිසා මේකේ පළවෙනි අපිට ගන්න පුළුවන් ක්‍රියාපදේ. උපජ්ජි ඉපදුණු සේක කියන එක. නැත්නම් ඉපදුනේ කියලා කියන්න පුළුවන්. උපජ්ජි මෙන්න මෙතන මේ පදය මේක හැදිලා තියෙන පොඩි හඳුර තේරුම් ගන්න ඕනේ හොඳට මේ ව්‍යාකරණ අපට දැනුමින් තමයි ගොඩනගන්න වෙන්නේ. ඒ කියන්නේ අනුමානෙන් මේක කිසිම දවසක ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනුමානෙන් ගන්න බෑ. මේ පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. හරි. නිසා ව්‍යාකරණ පිළිබඳ හොඳට තියෙන්න ඕනේ. මේ මෙතනින් මේ උප කියලා කියන්නේ. ඔබට පේනවා මේ උප කියලා කියන්නේ මොකක්ද? උපසර්ගය. හරි. මෙතන අපි උප කියලා ගන්න මෙතන මේ උපසර්ගය. මේක උපසර්ගය. මේක පද කියලා තියෙන්නේ මේ ධාතුව. මේක ධාතුව. හරි. මේක ධාතුව. ධාතුවක් කියලා කියන්නේ හරිද? මේ අර්ථයක් ගොඩනගෙන්නේ.
අර්ථයක් තියෙන්නේ ඒ ධාතුව තුල. ක්‍රියාර්ථය දරන්නේ ධාතුව. හරි. එතකොට ඒ ධාතුව තමයි ක්‍රියාර්ථයේ තියෙන්නේ. පද කියන ධාතුවේ මූල ස්වરૂපේ ක්‍රියාමූලයේ අර්ථය තමයි ගතිම්හිච. ඒ කියන්නේ ගතිම්හි යෑමෙහි. යෑමෙහි තමයි මේවා ලියා ගන්න පුතේ. පොඩි හරු ලියා ගන්න මේවා. නොදන්නා කාරණා ලියා ගන්න. පද කියන්නේ ගතිම්හි යෑමෙහි. ධාතුව තමයි මේ පද කියලා කියන්නේ. හරි. ඒතොර ගමු ධාතුවක් තියෙනවා ගමන් කිරීමෙහි. පද ධාතුවක් තියෙනවා. හරි. එතකොට මෙතන මේ යයන්න කියලා තියෙන්නේ විකිරණය. මේක අර්ථය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ ශක්තියක් තියෙනවා විකිරණයට. හරි. විකිරණයක් යෙදෙන්නේ ඕනම එකක විකිරණයක් තියෙනවා. දැන් ඔබ දන්නවා පොඩ්ඩක් ධාතු ප්‍රධාන වශයෙන් 7ක් තියෙනවා. ධාතු මංජුසාවට අනුව ධාතු 7ක් තියෙනවා. භුවාදී ගණය, රුදාදී ගණය, දිවාදී ගණය, ස්වාදී ගණය, කියාදී ගණය, තනාදී ගණය, චුරාදී ගණය කියලා ධාතු 7ක් තියෙනවා. ගහදී ගණය කියලා එකක් තියෙනවා. නමුත් ධාතු මංජුසාව එක සලකලා නැහැ. නමුත් අපි ප්‍රධාන වශයෙන් 7ක් කියලා සලකනවා. හරි. එතකොට මේ හැම වෙලේකම මේ ධාතුවටත් හරි මේ මෙතන තියෙන මේ ධාතුවටත් මෙන්න මේ ආඛ්‍යාත ප්‍රත්‍යයටත් මැදින් යෙදෙනවා මෙන්න මේ විකිරණය. මෙන්න මේ විකිරණයෙන් අපිට හොයාගන්න පුළුවන් මේක භුවාදී ගණයක්ද, රුදාදී ගණයක්ද, දිවාදී ගණයක්ද කියලා අපට හොයාගන්න පුළුවන් මේක ධාතු ගණය මොකක්ද කියලා. මේක විශේෂ අවස්ථාවක් හැටියට අපිට ගන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් මෙතන එහා පැත්තේ මේ තියෙන්නේ මොකක්ද? ආඛ්‍යාත ප්‍රත්‍යය. හරි. ආඛ්‍යාත ප්‍රත්‍යය. එතකොට මේක හැම එකකම දැන් මේක ගත්තාම යයන්නක් යෙදෙන්නේ හොඳට මතක තියාගන්න දිවාදී ගණය. හරි. මම මේක ලියා ගන්න. භුවාදී ගණය හඳුන්වන්නේ මෙන්න මේ ධාතුවට ආඛ්‍යාත ප්‍රත්‍යයටත් මැදින් යෙදෙනවා අයන්න. අයන්නක් යෙදෙනවා නම් අපිට පුළුවන් ඒක භුවාදී ගණය කියලා හොයාගන්න. හරි. එතකොට නිගහිත పూర్ව අයන්නක් තියෙනවා නම් නිගහිතයක් పూర్වෙන් අයන්නක් තියෙනවා නම් ඒ කියන්නේ මෙන්න මේ වගේ මෙතන මේ බිඳුවක් තියෙනවා මෙතන මේ අයන්න තියෙනවා. ඔන්න ඔහම යෙදිලා තිබුණොත් හරි අපිට ගන්න පුළුවන් ඒක රුදාදී ගණය කියලා. යයන්නක් තිබුණොත් මොකක්ද දිවාදී ගණය. එහෙනම් පොඩි අහන්න කියන්න මේ මොන ධාතු ගණයටද අයිති වෙන්නේ? දිවාදී ගණයට. ඊට පස්සේ ස්වාදී ගණය තියෙනවා. ස්වාදී ගණයට ඒකටත් තියෙන්නේ නුයන්න නායන්න උනා කියන ඒවා. හැබැයි මේ වගේ අර තියෙන න අයින් වෙලා තමයි හැදෙන්නේ. උයන්න ආයන්න නායන්න ආයන්න. හරි. එතකොට ඒක වෘද්ධි වෙලා තමයි ඒ අර්ථේ පිහිටන්නේ. අනේ ඒ අනුව හොයාගන්න පුළුවන් ඒක ස්වාදී ගණය කියලා. හරි. ඊළඟට කියාදී ගණය යෙදෙනවා නම් ඒකට යෙදෙන්නේ නායන්න. කියාදිතෝ නා කියලා තමයි තියෙන්නේ. හරි. ඊළඟට තියෙනවා තනාදී ගණය. තනාදිතෝ ඕ ඉරා ඔයන්නකුත් ආයන්නකුත් ඉර කියලා යෙදලා තියෙනවා නම් අන්න හොයා ගන්න පුළුවන් ඒක තනාදී ගණයක් කියලා. චුරාදී ගණයට ඒකේ චුරාදයෝ නේ නයා කියලා තියෙන්නේ. නමුත් ඒකේ අර න ලොප් වෙලා යනවා. ඒතර ඉතුරු වෙන්නේ ඇතුලේ තියෙන ස්වරය. ඒ අනුව තමයි ඒකට ධාතු ගණය අපි දාන්නේ. නයන්නේ නම් එයන්න. නයා කියන එක අය කියන ප්‍රත්‍ය. එතකොට ඒවා යෙදිලා තියෙනවා නම් අපිට පුළුවන්කමක් තියෙනවා හොයාගන්න මෙන්න මේ වගේ ධාතු ගණය මොකක්ද කියලා. ඒවා කිව්වේ අමතරව. නමුත් මෙතන අපට වැදගත් වෙන්නේ
මේ යයන්නක් යෙදිලා තියෙනවා නම් ඒක මොකද්ද? දිවාදී ගණය කියලා. ඒතර මේ පදේ හැදිලා තියෙන්නේ උප පද කියලා තියෙනනේ. එතකොට මේ පයන්න මොකද වෙලා තියෙන්නේ? මේක දිත්තු වෙලා තියෙනවා. උප්ප වෙලා පයන්න දිත්තු වෙලා තියෙනවා. දිත්තු වෙලා තියෙනවා. එතකොට මේ දයන්නයි යයන්නයි මූලික වෙලා මොකද ජ අකුර ඇවිල්ලා තියෙනවා. ජයන්න. ඒකත් මොකද වෙලා තියෙන්නේ? අජ්ජ වෙලා තියෙනවා. එතකොට උප්ප පයන්න දිත්තු වෙනවා. උප්ප මේ දයන්න යයන්නයි සම්බන්ධ වෙලා ජයන්නක් ආදේශ වෙලා අජ්ජ වෙලා තියෙනවා. එතකොට උප්පජ් යන්න ධාතු ආඛ්‍යාත ප්‍රත්‍යේ එතකොට තමයි උප්පජ්ජි කියලා හැදිලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟට බලන්න අනෝමෝ කියලා. හරිද? මේක හැදිලා තියෙන්නේ න ඕමෝ කියලා. හරිද? න ඕමෝ. එතකොට මෙතන නයන්නට අයන්නක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකේ හැටියට දැන් විභාගෙට මේක මෙම් පදයක් දීලා මොකක්ද කියලා ආවොත් එහෙම අනිවාර්යෙන් ඔයා ලියන්න ඕනේ අතීත කාල. මොකද මේ යන්නෙන් අපිට හොයාගන්න පුළුවන් මේක අතීත කාලයි කියලා. හරි? අජ්ජතනි. අජ්ජතනි කියලා කියන්නේ අතීතේ අතීත කාලේ. කියන්නේ අතීතේ ක්‍රියාපදයක් අතීත කාලේ. ඒ කියන්නේ අජ්ජතනි. අජ්ජතනි විභක්තිය. පරස්ස පද අත්නෝ පද පරස්ස පද කියලා ව්‍යාකරණේ දෙකක් තියෙනවා. මේක අත්නෝ පදයට අයිති වෙන්නේ. හරි? එතකොට මේක පඨම පුරිසයි. ඒ වගේම ඒක වචනයි. හරිද? මේක බහුවචනේ උප්පජ්ජින්සු කියන්නේ මේකේ බහුවචනේ. හරි? එතකොට එහෙනම් ඔයාලා විභාගයට ආවොත් මේ වගේ පදයක් දීලා මේක ව්‍යාකරණ විභාග දක්වන්න කියලා අර මං කිව්ව විදිහට ව්‍යාකරණ විභාග දක්වන්න ඕනේ. අතීත කාල අජ්ජතනි විභක්ති පරස්සපද පඨම පුරුෂ ඒකවචන ආඛ්‍යාත පදේකී කියලා හරි පිළිවෙලට ඔයාලා ලියන්න ඕනේ. හරි? ඊට පස්සේ මෙතන මේක පදේ දිහා බැලුවොත් න ඕම කියන වචනේ තේරුම තමයි පාලියේ මිටි කියන එක නැත්නම් ලාමක කියලා එක. එහෙම නැත්නම් පහත් කියලා කියන එක. න කියන්නේ නොවේ. ඊළඟට පහත් ඒ කියන්නේ මොකද? පහත් නොවේ. පහත් වේ නම් උසස් කියන එකනේ තේරුම. පහත් නොවේ කියන එකේ අනිත් පැත්ත තමයි උසස් කියන එක. තේරුණාද? එතකොට පහත් නොවේ. එතකොට මේක ව්‍යාකරණය හැදිලා තියෙන හොඳට මතක තියාගන්න. මේ නයන්නක් තියෙන්නේ නයන්නට අයන්නක් ඇවිදලා තියෙනවා. එහෙම අයන්න එන්න හේතුව තමයි අයන්නක් කියන හේතුව. මෙන්න මේ එහා පැත්තේ. හරි? මෙන්න මේ නයන්නට එහා පැත්තේ ස්වරයක් තිබුණොත් එතකොට එන්නේ අයන්නක්. හරිද? හරිද? අයන්නක් ආදේශ වෙනවා. ආගම වෙනවා. සමාවෙන්න මේ ස්වරයක් තිබුණොත් එහෙම මේ අන් කියන එක අයන්නක්. ඒ අයන්නට විපතිනවා. ඒතකොට දෙක එක්ක වෙලා තමයි අනෝමෝ කියලා හැදෙන්නේ. දැන් බැරි වෙලා හරි මෙතන තිබුණොත් එහෙම ව්‍යංජනයක් මේ පැත්තේ පදේ. උදාහරණයක් තමයි න සුරෝ. ව්‍යංජනයක් දෙ තියෙන්නේ. සයන්න. එතකොට අන්න යන්න ආදේශ අන් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ අයන්නක් නයන්න වෙනුවට අයන්නක් එනවා. අසුරෝ කියලා තමයි හැදෙන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. තේරුණාද? එතකොට එනන්න ඕමෝ අයන්නක් අන් වෙනවා. නයන්නයි ඔයන්න එක නොයන්නක් වෙනවා. එයනෝ තමයි අනෝමෝ කියන පදය හැදිලා තියෙන්නේ. අනෝමෝ කියලා පදේ හැදිලා තියෙන්නේ. හරි? එතකොට මේක විශේෂයෙන් ගත්තොත් එහෙම මොකක්ද කම්මදාර සමාසයට අයිති වෙන්නේ. මේ වගේ එකක් දීලා ඇහුවොත් එහෙම ඔබ ලියන්න ඕනේ න පුබ්බපද කම්මදාරය සමාස පදයකි කියලා ලියන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟට බලමු අනෝම නාමෝ. මෙන්න මේකත් සමාස පදයක්. හරි මේක සමාස පදයක්. හරි මේක හැදිලා තියෙන්නේ කොහොමද?
අනෝමෝ නාමෝ යස්සසෝ. හරිද? ඒ කියන්නේ අනෝමෝ, ඒ කියන්නේ අලාමකු නම් ඇත්තේ යමෙකුටද. හරිද? ඒ කියන්නේ අලාමකු නම් ඇත්තේ යමෙකුටද හෙතෙම කවුද? බුද්ධෝ. එනවා අනෝම නාම කියලා කියන්නේ මොකක්ද? බුදුන් වහන්සේට කියන නමක්. එහෙනම් මේක මතක තියාගන්න. මේක අයිති වෙන්නේ කොහොමද? චට්ටි විභක්ති බහුබ්බීහි සමාස පදයට. මෙතන මෙන්න මේකෙන් අපි හොයාගන්නේ. මේ කොටසෙන් හොයාගන්නේ. හරි. මේක චට්ටි විභක්ති නෑ චතුර්ථ විභක්ති සමානද? චතුර්ථ විභක්ති. මේ චතුර්ථ විභක්ති. මොකද මේ චට්ටි වෙන්නේ අයිතිකාරය. හරි. ඒ නිසා චතුර්ථි තමයි ඉන්නේ. එතකොට මතක තියාගන්න. එතකොට මේක එහෙනම් ඔබ ලියන්න ඕනේ චතුර්ථ විභක්ති බහුබ්බීහි සමාස පදයක් කියලා. හරි. එහෙනම් ඒක පැහැදිලි. එතකොට මෙතනත් බලලා තියන්න න මිතෝ නමිතෝ නමිතෝ දැන් මිත කියන එක මම ඉස්සෙල්ලත් කිව්වා සීමා සහිත කියලා කියන්නේ. හරි. අන්න මෙතන අර නීතිය මේ මෙතන පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. මේ නීතිය මෙතන පැහැදිලිව ඔයාලට අඳුර ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ කුවක්ද මේ ව්‍යංජනයක්. ඒ නිසා මේක අයන් නයන්න අයන් නකුණා. මෙතන ස්වරයක් තියෙන හින්දා අන්න ආවා. අනෝම වුණා. මෙතන තියෙන ව්‍යංජනයක් හින්දා මේකට අයන්න ඇවිල්ලා අමිතෝ කියන වචනය හැදිලා තියෙනවා. හරි. මෙතන ඊට පස්සේ නාමේන පදුමුත්තරෝ. නාමේන පදුමුත්තරෝ. මේක තමයි මේකේ සූත්‍රය තමයි විශේෂේනේනච විශේෂණේච මෙතන සයන්න අඩු වෙලා තියෙන්නේ විශේෂණේච මෙතන මේ අකුරු එහෙම වෙලා තියෙනවා මේක වියන්නයි විශේෂ මේ සයන්න මේ ලියා ගන්න අමාරුයි නේ යන්න නේච ඒක ලියන්න අමාරු නමුත් පැහැදිලි විශේෂ නේච කියන එක තමයි තියෙන්නේ. හරිද? එතකොට එහෙනම් මේක තියෙන්නේ අනිවාර්යෙන් මේ තතියා විභක්තියෙන් තමයි මේක තියෙන්නේ. විශේෂණාර්ථෙහි තතියා පද. මෙන්න මේක තියෙන්නේ මේක විශේෂණාර්ථයක්නේ. පදුමුත්තරෝ කියලා කියන්නේ නමින් පදුමුත්තරෝ. පදුමුත්තර කියන නාමය මොකද වෙලා තියෙන්නේ විශේෂණය. එතකොට ඒක හැදිලා තියෙන්නේ මොකක්ද? විශේෂණාර්ථෙහි තතියා. විශේෂේනච කියන ඒ සූත්‍රයේ බව පැහැදිලි වෙනවා. බලන්න පොඩි උනාට මේ ගාථාව තුල කොච්චර ව්‍යාකරණ විභාග තියෙනවද? හරි. ඒ නිසා මේකේ ප්‍රධානීව තමයි අපි කතා කරේ. මේ වගේ තවත් ගාථාවකින් අපි හමු වෙමු. එතකන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.